සුබ දවසක් යාළුවනේ. මම මේ වීඩියෝ කරන්න හිතුවේ අපි පරවේග ගත්තාම පරවේගයේ කල්ලි කූරු ගන්න කොහොමද ගණන් කරගන්නේ? එතකොට පළවෙනි කල්ලිය මොකද්ද? 10 වෙනි කල්ලිය මොකද්ද? කියන එක කොහොමද අපි අඳුරගන්නේ, කොහොමද ගණන් කරගන්නේ කියලා දෙන්න තමයි මම මේක ගත්තේ. මේක විශේෂයෙන්ම කරන්නේ මේ සම්බන්ධව දන්නා කට්ටියට නෙමෙයි, නොදන්නා කෙනෙක්ට ඒ සම්බන්ධව ඉගෙන ගන්න. එතකොට පරවේගය අපි මෙහෙම ගත්තාම මෙන්න මේ පරවේග තට්ට දිග අරපුවාම මෙන්න මේකට කියනවා 10 වෙනි කල්ලිය කියලා. ඊට පස්සේ එක 9 වෙනි කල්ලිය. ඊට පස්සේ 8 7 6 5 4 3 2 1 මෙන්න මෙතෙන් දෙද්දී පළවෙනි කල්ලිය කියලා කියනවා. එතකොට අපි මෙහෙම මේ මෙතන තියෙන කල්ලියට පළවෙනි කල්ලිය කියලා කියන්නේ මේ කට්ටියගේ තටු වැටෙන්න ගත්තාම මෙන්න මේ පළවෙනි කල්ලියේ ඉඳලා තමයි මේ පල්ලෙහාට නිකන් හැලෙන්නේ. එතකොට නැවතත් මම කියලා දෙන්න. මෙන්න මේක 10 වෙනි කල්ලිය. මේක 9 වෙනි කල්ලිය. මේක 8 වෙනි කල්ලිය. මේක 7 වෙනි කල්ලිය. මේක 6 වෙනි කල්ලිය. 5 4 3 2 1. ඔන්න ඔය විදිහට තමයි කල්ලි ටික අපි ගණන් කරගන්නේ. බොහොම ස්තුතියි. සුබ දවසක්.